ළමයි අද අපි කතා කරන්නේ ධන කිරණ සොයා ගැනීම සම්බන්ධයෙන්. මේ ධන කිරණ සොයා ගැනීම සම්බන්ධයෙන් මුලින්ම පරීක්ෂණයක් එහෙම නැත්නම් අපි කියනවා මේ නිරීක්ෂණ වගේ දේවල්. ඒ කියන්නේ ඒගොල්ලෝ අපි කියන ඔබ්සර්වේෂන්ස් එහෙම ගන්නකොට මුලින්ම මේ ගැන යම් සොයා ගැනීමක් යම් පැහැදිලි කිරීමක් කරලා තිබ්බේ ජේ.ජේ. තොම්සන්. ජේ.ජේ. තොම්සන් තමයි මුල්වරට මේ කැතෝඩ කිරණ නලයක් ඇතුලේ සිද්ධ වෙන මේ රතු පාට දිලිසුමක් සම්බන්ධයෙන් සටහනක් දාලා තියෙනවා. එතකොට මේ ජේ.ජේ. තොම්සන් කියන කාරණාව ඔස්සේ පරීක්ෂණ කරගෙන යන එව්ජින් ගෝල්ස්ටින් කියන කෙනා තමයි මේ ධන කිරණ කියන ඒවා හොයාගන්නේ. ඒක 1886 තමයි සිද්ධ වෙන්නේ. ඒතර 1886 එව්ජින් ගෝල්ස්ටින් කියන කෙනා එව්ජින් ගෝල්ස්ටීන් කියන කෙනා තමයි පළමු වරට ධන කිරණ සොයා ගැනීම සම්බන්ධයෙන් ගෞරවයට පාත්‍ර වෙන්නේ. හැබැයි මෙයා මේ සොයා ගැනීම කරේ ජේ.ජේ. තොම්සන් දාපු සටහනක් ඔස්සේ පරීක්ෂණ කරගෙන ගිහින්. ඒකෙදී යා කැතෝඩ කිරණ නලයේ පොඩි වෙනස්කමක් කරනවා. ඒ තමයි මේ කැතෝඩ කිරණ නලයේ සිදුරු සහිත කැතෝඩයක් හදනවා. සිදුරු සහිත කැතෝඩයක් හදලා ඒ සිදුරු සහිත කැතෝඩේ සාමාන්‍ය පරිදි කැතෝඩ කිරණ ඇති කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය පරිදි කැතෝඩ කිරණ පරීක්ෂණය එව්ජින් ගෝල්ස්ටින් කරනවා. එතකොට එව්ජින් ගෝල්ස්ටින් දකිනවා මේ සිදුරු සහිත කැතෝඩේ එක පැත්තකට, ඒ කියන්නේ කැතෝඩේ ඉඳලා ඇනෝඩේ පැත්තට කැතෝඩ කිරණ ගමන් කරනවා. දැන් මේ සටහන් කරලා තියෙන්නේ කැතෝඩ කිරණ. කැතෝඩ කිරණ ගමන් කරනවා. එයා සාමාන්‍ය පරිදි දකිනවා. ඊට අමතරව එයා දකින නිරීක්ෂණයක් තමයි මේ එයා භාවිතා කරපු සිදුරු සහිත කැතෝඩේ ඇනෝඩේ පැත්තට නෙවෙයි, ඇනෝඩේ පැත්තෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට. ඇනෝඩයෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට සිදුරු ඇතුලෙන් කිරණ වර්ගයක් ගමන් කරනවා. මේ සිදුරු ඇතුලෙන් කිරණ වර්ගයක් ගමන් කරනවා එයා දකින්න. එතකොට එයා මේ සිදුරු ඇතුලෙන් යන කිරණ ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. ඒ පරීක්ෂණ කරද්දී එයා දකිනවා මේ කිරණ වලට ධන ආරෝපිත ස්වභාවයක් තියෙනවා කියලා. ඒ නිසා ඒවා එයා ධන කිරණ කියලා නම් කරනවා. කොහොම තමයි ධන කිරණ සොයා ගැනීම සිද්ධ වෙන්නේ. ඔක තව ඉන් ඩීටේල් බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා ස්ටෙප් බයි ස්ටෙප්. ඒතර අපිට මේක කතා කරගෙන යන්න පුළුවන් තව ඉස්සරහට. මුලින්ම මේක කියනවා 1886 දී එව්ජින් ගෝල්ස්ටින් විසින් සිදුරු සහිත එහෙම නැත්නම් සවිවර කැතෝඩයක් සහිත විසර්ජක නලයක් භාවිතයෙන් සිදු කරන ලද පරීක්ෂණයකදී කැතෝඩ සිදුරු තුලින් කැතෝඩ කිරණ ගමන් කරන දිශාවට විරුද්ධ දිශාව, කැතෝඩ කිරණ යන පැත්තට විරුද්ධ පැත්තට යන කිරණ විශේෂයක් නිරීක්ෂණය කරන ලදී කියලා කියනවා. මෙම කිරණ සිදුරු තුලින් ගමන් කළ නිසා, ඒ කියන්නේ මෙම කිරණ මේ යන රතු පාට දිලිසුම කිරණ මේ කිරණ මේ සිදුරු ඇතුලෙන් ගමන් කරපු නිසා මේ කැතෝඩ කිරණ නලයේ සිදුරු සහිත කැතෝඩේ සිදුරු ඇතුලෙන් ගමන් කරපු නිසා ඒවාට එයා මූලික වශයෙන් නාල කිරණ ලෙස නම් කරන ලදී කියලා කියනවා. එතන පොඩ්ඩක් හයිලයිට් කරගන්න මෙම කිරණ සිදුරු තුලින් ගමන් කළ නිසා ඔහු මේවා මූලික වශයෙන් නාල කිරණ ලෙස නම් කරන ලදී කියන කැලල හයිලයිට් කරගන්න. නාල කිරණ කියලා කියන්නේ මේ කැනල් රේස්. ඔය කැනල් එකක් කියලා කියන්නේ උමගක්, සිදුරක්, කුහරයක් වගේ අදහසක් නේ. එතකොට මේ කුහරයක් තුලින් සිදුරක් තුලින් ගමන් කරපු නිසා මේ කිරණ වලට යා මූලික වශයෙන් කිව්වා කැනල් රේස්. එහෙම නැත්නම් නාල කිරණ කියලා. ඊට පස්සේ මෙයා ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණ මාලාවක් කරනවා මේ කැනල් රේස් ඇති වෙන්නේ කොහොමද කියලා සහ ඒවයි ගුණාංග සම්බන්ධයෙන්. එතකොට එතනදී අඳුර ගන්නවා මෙන්න මෙහෙම. පසුව ඔහු විසින් විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍රයන්හිදී මෙම කිරණ යොදා ගනිමින් සිදු කරන ලද පරීක්ෂණ තුලින් මේවා ධනාරෝපිත කිරණ වර්ගයක් බව තහවුරු කර ගන්නා ලදී. එම නිසා ඒවා ධන කිරණ ලෙස හඳුන්වයි කියලා කියනවා. ඒ කියන්නේ එයා පස්සේ පරීක්ෂණ කරලා මේවා ධන කිරණ කියලා තහවුරු කරපු නිසා ඒවට එයා ධන කිරණ කියලාත් නම දැම්මා. එහෙනම් දැන් අපි මෙතනින් ලියලා තියමු මේවට අපි කියන්නේ ධන කිරණ. එහෙම නැත්නම් නාල කිරණ. ධන කිරණ නැත්නම් නාල කිරණ. හරිද? දැන් කොහොමද මේවා ඇති වෙන්නේ කියලා බැලුවොත්
මේ ධන කිරණ එහෙම නැත්නම් නාල කිරණ ඇති වෙන විදිය බැලුවොත් මේ කැතෝඩ කිරණ ගිහිල්ලා දැන් මේවා ඇතුලේ තියෙනවනේ වායුවක් පුරවලා කැතෝඩ කිරණ නලය ඇතුලේ වායුවක් තියෙනවනේ. දැන් උදාහරණයක් විදියට හයිඩ්‍රජන් වායුව තියෙන තැනක කැතෝඩ කිරණ ගිහිල්ලා ගැටුණොත් එතනින් හයිඩ්‍රජන් පරමාණු ඇති වෙනවා. හයිඩ්‍රජන් පරමාණු ඇති වෙනවා. ඊට පස්සේ මේ කැතෝඩ කිරණ ඒ හයිඩ්‍රජන් පරමාණු වල ගැටුණොත් ඒ හයිඩ්‍රජන් පරමාණු වල ඇතුලේ ඉන්න ලිහිල්ල බැඳිලා තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. කැතෝඩ කිරණ ගිහිල්ලා මේ හයිඩ්‍රජන් පරමාණු වල තවදුරටත් ගැටුණොත් ඒවයේ ලිහිල්ල බැඳිලා තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා හයිඩ්‍රජන් ප්ලස් කියලා කෙනෙක් ඉතුරු වෙනවා. එතකොට මේ ගැලවිලා යන ඉලෙක්ට්‍රෝන ටික නැවත කැතෝඩ කිරණ ධාරාවට එකතු වෙනවා. කැතෝඩ කිරණ ධාරාවට එකතු වෙනවා. එතකොට මේ H+ කියන ඒවා තමයි ධන කිරණ විදියට යන්නේ. ධන කිරණ බවට පත් වෙන්නේ මේ H+. එතකොට මෙතන හයිඩ්‍රජන් පරමාණුවක් තිබ්බොත් මේකේ ඇවිල්ලා මෙහෙම කැතෝඩ කිරණ ගැටුණොත් මේකෙන් ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා. ඒ ගැලවෙන ඉලෙක්ට්‍රෝන මේ කැතෝඩ කිරණ ධාරාවත් එක්කම ඇනෝඩයේ පැත්තට යනවා. එතකොට මෙයාගෙන් ගැලවිලා ඉතුරු වෙනවා H+. ඒ H+ ටික තමයි ඇනෝඩයට විරුද්ධ පැත්තට එහෙම නැත්නම් කැතෝඩ කිරණ ගමන් කරන විරුද්ධ පැත්තට ගමන් කරලා මේ සිදුරු ඇතුලෙන් මෙහින් එළියට එන්නේ. එතකොට මෙතන තියෙන්නේ ළමයි ධන කොටස. ඒ කියන්නේ පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන ගැලවුණාට පස්සේ ඉතිරි වෙන ධන කොටස. පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන ගැලවුණාට පස්සේ ඉතිරි වෙන ධන කොටස තමයි මේ පැත්තේ තියෙන්නේ. හරි? එතකොට මෙතන කියලා තියෙනවා තුන්වෙනි කාරණාවේ බලන්න මෙහිදී සිදුවන්නේ කැතෝඩ කිරණ නලයේ ඇති වායුව හා ගැටි නලයේ තියෙන වායුව හා කැතෝඩ කිරණ ගැටිලා පළමුව ඒවා වායු පරමාණු බවට පත්වීම. ඒවා වායු පරමාණු බවට පත් වෙනවා. එම වායු පරමාණු වල තවදුරටත් කැතෝඩ කිරණ ගැටුණු විට ඒවායේ ඉලෙක්ට්‍රෝන ඉවත්ව ධන ආයන සෑදෙනවා. ධන ආයන සෑදෙනවා. එතන ධන ආයන සෑදිලා තියෙනවා. එම ධන ආයන ඍණාරෝපිත කැතෝඩයේ වෙතට වේගයෙන් ආකර්ෂණය වන අතර මෙහෙම වෙන්න එපා ළමයි. මොකද මෙතන ධනාරෝපිත කෙනෙක් නේ. මෙයා ඍණාරෝපිත තහඩුවක් නේ. මෙයා වේගෙන් ඇදිලා යනවා මේ පැත්ත. හැබැයි ගිහිල්ලා නතර වෙන්නේ නැහැ. මොකද සිදුරු තියෙනවනේ. සිදුරු ඇතුළෙනුත් මේ පැත්තට යනවා. එතකොට කියනවා එම ධන ආයන ඍණාරෝපිත කැතෝඩයේ වෙතට වේගයෙන් ආකර්ෂණය වන අතර ඒවායේ අධික වේගය නිසා සිදුරු සහිත සවිවර කැතෝඩය තුලින් වර්ණවත් කදම්බයක් ලෙස පිට වේ. හරිද? වර්ණවත් කදම්බයක් ලෙස පිට වේ කියලා කියනවා. එතකොට මේ සාමාන්‍යයෙන් ඔයාලට මතකේ තියෙන්න ඕනේ කැතෝඩ කිරණ කැතෝඩයෙන් ඉපදෙන්නේ. කැතෝඩ කිරණ කැතෝඩයෙන්මයි ඉපදෙන්නේ. හැබැයි මේ ධන කිරණ කියන ඒවා ඇනෝඩයෙන් නෙවෙයි ඉපදෙන්නේ. ඇනෝඩයේ අසලින් මේ බලන්න. දැන් මේ කැතෝඩ කිරණ ඇවිල්ලා වායු පරමාණු වල ගැටිලා ඒ ඉලෙක්ට්‍රෝන පිට වෙලා ධන ආයන හැදුනහම ඒ ධන ආයන ඇති වෙලා තින්නේ ඇනෝඩයෙන් නෙවෙයි ඇනෝඩයේ අසලින්. ඒ කියන්නේ ඇත්තටම මේ ධන කිරණ මේ හරියේ ඉඳලා පටන් අරන් තමයි යන්නේ. ඒ කියන්නේ මේ ධන කිරණ ඇනෝඩයේ අසලින් මේ හරියෙන් වගේ ඒ ඇනෝඩයට ආසන්නයෙන්ම පටන් අරන් තමයි මේ පැත්තට යන්නේ. හරි. එතකොට මතක තියාගන්න ළමයි මේවට අපි ඇනෝඩ කිරණ කියලා කියනවා. ඔන්න දැන් නම් තුනක් තියෙනවා. නාල කිරණ කියනවා, ධන කිරණ කියනවා, ඇනෝඩ කිරණ කියනවා. හැබැයි මේ මතක තියාගන්න ඕන දේ තමයි ඇනෝඩ කිරණ කැතෝඩ කිරණ වගේ නෙවෙයි. කැතෝඩ කිරණ නම් කැතෝඩයෙන්ම ඉපදෙන්නේ. හැබැයි ඇනෝඩ කිරණ ඇනෝඩය අසලින් තමයි ඉපදෙන්නේ. ඒක සම්පත් පොතේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒව වැරදියට ඔයගොල්ලෝ තේරුම් ගත්තොත් ඔයගොල්ලෝ වැරදි උත්තර තමයි පේපරේ ලියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒතර මෙතන හතරවෙනි කාරණාවේ සහ අන්තිම කාරණාව විදිහට ලියලා තියෙනවා ධන කිරණ එහෙම නැත්නම් නාල කිරණ සැබවින්ම ඇනෝඩයෙන් පැන නොනගින ඇනෝඩයෙන් පටන් ගන්නෑ.
ඇනෝඩය පැන නොනගින අතර ඒවා කැතෝඩයෙන් ඈත මේ තියෙන කැතෝඩේ ඒකෙන් ගොඩාක් ඈත ඇනෝඩය අසලින් ඉපදෙනවා. ඇනෝඩයෙන් නෙවෙයි කැතෝඩයට ඈත ඇනෝඩය ළඟින් තමයි ඉපදෙන්නේ. එම නිසා මේවා ඇනෝඩ කිරණ කියලාත් හඳුන්වනවා. පොඩ්ඩක් හයිලයිට් කරගන්න ඒකත්. එහෙනම් ධන කිරණ එහෙම නැත්නම් නාල කිරණ කියන ඒවා කැතෝඩයට ඈත ඇනෝඩය අසලදී ඉපදිලා කැතෝඩේ පැත්තට වේගෙන් ඇදිලා එනවා. කැතෝඩේ තියෙන සිදුරු ඇතුලෙන් ඒවායේ ඒ අධික වේගය නිසා සිදුරු ඇතුලෙන් ගමන් කරන නිසා මේ වගේ ධාරාවක් අර අතු පාටට දිලිසුමක් වගේ දහරාවක් විදියට ගමන් කරනවා පදම්බයක් විදියට ගමන් කරනවා. මේවට දැන් ධන කිරණ කියලා කියනවා නාල කිරණ කියලාත් කියනවා ඒ වගේම ඇනෝඩ කිරණ කියලාත් කියනවා. හරිද? ඇනෝඩ කිරණත් කියලා කියනවා. හරි. එහෙනම් ඕවා තමයි අපිට මූලික වශයෙන් ඉගෙන ගන්න තියෙන කාරණා ටික. එතනින් පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ කරුණ වෙන්නේ ධන කිරණ වල ಗುಣ කියලා කොටසක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරගෙන යන් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මේක සම්බන්ධව. ඒතර මුලින්ම කියනවා ධන කිරණ වල අඩංගු අංශු ධන ආරෝපිත වේ. හරිනේ. එතකොට කැතෝඩ කිරණ වල අඩංගු වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන. ඒ නිසා ඒවා ඍණ ආරෝපිතයි. ධන කිරණ වල තියෙන්නේ ධන ආරෝපිත අංශ. ඒ නිසා මේක ධන ආරෝපිත වෙලා තියෙන්නේ. ඊළඟට කියනවා ධන කිරණ කැතෝඩ කිරණ වෙනම සරල රේඛීයව ගමන් කරයි. කොහොමද අපිට ඔප්පු කරන්න කිව්වොත් කරන්නේ? එතකොට අපි මේ පැත්තෙන් තහඩු බාධකයක් තිබ්බොත් මේ කැතෝඩ කිරණ ගමන් කරන පැත්තට විරුද්ධ පැත්තටනේ දැන් ධන කිරණ යන්නේ. එතකොට මේ ධන කිරණ යන පැත්තට අපි තහඩු බාධකයක් තිබ්බොත් මේ පැත්තේ වීදුරුවේ හෙවණැල්ලක් ඇති වෙනවා. ඒ හෙවණැල්ල ඇති වෙන්නේ මොනවා හින්දාද? මේ ධන කිරණ සරල රේඛීයව ගමන් කරන නිසා. ඔන්න එහෙනම් කැතෝඩ කිරණ වල වගේම තහඩු බාධකයක් තියන්න ඕනේ. හැබැයි කොයි පැත්තේද? ධන කිරණ ඇති වෙන පැත්තේ. එතකොට හෙවණැල්ල බලා ගන්න පුළුවන් ඒ පැත්ත. ඊළඟට කියනවා කැතෝඩ කිරණ මෙන්ම ධන කිරණද විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍රවලදී කැතෝඩ කිරණ මෙන්ම ධන කිරණද චුම්බක ක්ෂේත්‍රයක් කරා ගමන් කිරීමේදී ක්ෂේත්‍රයට ලම්බකව උත්ක්‍රමණය වේ. කැතෝඩ කිරණ වල වගේම ධන කිරණත් ක්ෂේත්‍රයට ලම්බකව උත්ක්‍රමණය වෙනවා. ඒ කියන්නේ ක්ෂේත්‍රය මෙහෙම තියෙනවා නම් ක්ෂේත්‍රය චුම්බක ක්ෂේත්‍රය ඒ ක්ෂේත්‍රයට ලම්බකව. ඒ කියන්නේ ධන කිරණ ආවොත් එක්ක එළියට යනවා එක්ක ඇතුළට යනවා. ලම්බකව. උත්ක්‍රමණය වේ. නමුත් ඒ උත්ක්‍රමණය වෙන දිශාව කැතෝඩ කිරණ ගමන් කරන දිශාවට විරුද්ධයි. ඒක වෙන්න එපයි. මොකද කැතෝඩ කිරණ ඍණාරෝපිත නම් ධන කිරණ එහෙම නැත්නම් ඇනෝඩ කිරණ මේ ධනාරෝපිත. ඒතර කැතෝඩ කිරණ ගමන් කරන පැත්තට විරුද්ධ පැත්තට තමයි අනිවාර්යෙන්ම මේ ධන කිරණය යන්න ඕනේ. එතකොට අපි නිකමට කිව්වොත් දැන් අපි මේ ලකුණෙන් පෙන්නන්නේ එළියට එනවා කියලානේ. ඒ කියන්නේ ඔයා හිතන්න කැතෝඩ කිරණ මෙහෙම ඇවිල්ලා එතකොට කිරණ මේ පැත්තේ ඉඳන් ඇවිල්ලා ක්ෂේත්‍රයට ඇතුල් වෙලා මෙහෙම එනවා එළියට එනවා ලම්බකව. ඒතර මේ තියෙන්නේ කැතෝඩ කිරණ. නමුත් එහෙනම් ඇනෝඩ කිරණ කියන ඒවා යන්න ඕනේ දැන් මේ කැතෝඩ කිරණ එන්නේ මෙහෙම ඇවිල්ලා ඔහොම එළියටනේ. ඇනෝඩ කිරණ එන්න ඕනේ මෙහෙම ක්ෂේත්‍රයට ඇතුල් නම් ඇතුළට. ඇනෝඩ කිරණ එන්න ඕනේ මේ පැත්තට. ඇනෝඩ කිරණ එන්න ඕනේ මේ පැත්තට. ඇතුළට. හරි? එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට තමයි යන්න ඕනේ. ඔයාට ඕන නම් ඒ අන්තිම කෑල්ල highlight කරගන්න. එහෙම එකිනෙකට විරුද්ධ දිශාවලට ගමන් කරනවා කියලා චුම්බක ක්ෂේත්‍රයකදී. ඊළඟට කියනවා ධන කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයක් කරා ගමන් කිරීමේදී ඍණ තහඩුව වෙතට උත්ක්‍රමණය වෙනවා. හරි. මොකද ධන කිරණ ධනාරෝපිතයි. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම යන්න ඕනේ කොයි පැත්තටද? ඍණ තහඩුවේ පැත්තට. හරිද? ඍණ තහඩුව දෙසට උත්ක්‍රමණය වෙයි කියලා කියනවා. ඊළඟ කැතෝඩ කිරණ මෙන්ම ධන කිරණ වලටද ගම්ම්‍යතාවයක් තියෙනවා. හරිනේ ළමයි. මොකද කැතෝඩ කිරණ වලට ස්කන්ධයක් තියෙනවා වගේම ධන කිරණ වල හැදිලා තින්නේ පරමාණුවේ ඉතිරි කොටසෙන්නේ. පරමාණුවේ ඉතිරි කොටස තමයි මේ ධන කිරණ කියන්නේ. ඉතින් ඒකටත් ස්කන්ධයක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්.
ස්කන්ධයක් තියෙනවා නම් වේගයෙන් ගමන් කරනවා නම් ඒකට ගම්ම්‍යතාවයකුත් තියෙන්න ඕනේ. ඊළඟට කියනවා ධන කිරණ සිංක් සල්ෆයිඩ් වල ගැටුණු විට දිලිසුම් ඇති කරනවා. මේ ධන ආරෝපිත කිරණ සිංක් සල්ෆයිඩ් වල ගැටුණාම දිලිසුම් ඇති කරනවා. සිංක් සල්ෆයිඩ් කියලා කියන්නේ සුදු පාට ද්‍රව්‍යයක්. ඒකේ සූත්‍රය එන්නේ මෙන්න මෙහෙම. සිංක් සල්ෆයිඩ් මේ සුදු පාට ද්‍රව්‍යයේ ගැටුණාම දිලිසුම් ඇති කරනවා. මේක හරියට අර කළුවරේ කණාමැදිරි එළියක් එන්නේ. කළුවර වෙලාවට කණාමැදිරියෙක් පියාඹනකොට පොඩි ලා කහ පාට දිලිසුමක් වගේ අපිට පේනවනේ. අන්න ඒ වගේ මේ සිංක් සල්ෆයිඩ් වල මේ ධන කිරණ වැදුනහම ඒකෙන් පොඩි දිලිසුමක් එනවා කහ පාටට. තමයි අපිට මේක දකින්න හම්බුනේ. ඊළඟට ඊටාම වැදගත් කොටසක් තියෙනවා බලන්න ධන කිරණ වල ඊ බෙදීමේ අනුපාතය කැතෝඩ කිරණ වල ඊ බෙදීමේ අනුපාතයට වඩා කුඩා වේ කියලා කියනවා. අපි බලමු මේක පැහැදිලි කරගන්න කොහොමද මොකක්ද මේ කියන්නේ කියලා. එතකොට මම මේ ටික පොඩ්ඩක් මකනවා මට විඩියෝ කඩ ඕන නිසා. දැන් ඔයාට මම උදාහරණයක් කියන්නම්. හරිද? ඒ උදාහරණය හොඳට අහගෙන ඉන්න. ඒක ඔයාට වැදගත් වෙයි මේක වැඩ කරන්න. දැන් ළමයි මේ මහත මිනිස්සෙක් ඉන්නවා සහ කෙට්ටු මිනිස්සෙක් ඉන්නවා. එක මිනිස්සෙක් ඉන්නවා මෙන්න මේ වගේ. තව මිනිස්සෙක් ඉන්නවා මෙන්න මේ වගේ. මේ මහත මිනිස්සයාගේ බර කිලෝ 90. කිලෝ 90. කෙට්ටු මිනිස්සයාගේ බර කිලෝ 50. හරිද? මේ දෙන්නටම එකම වර්ගයේ හෙල්මට් එකක් තියෙනවා. මෙයා ගාවත් තියෙනවා හෙල්මට් එකක්. ඒක කිලෝ 2ක් බරයි. ඒ જાතියේම හෙල්මට් එකක් මෙයා ගාවත් තියෙනවා ඒකත් කිලෝ 2ක් බරයි. හරිද? දැන් මේ දෙන්නම හදිසි අනතුරකට මුහුණ පානවා. මේ දෙන්නම හදිසි අනතුරකට මුහුණ පානවා. එතකොට හදිසි අනතුරකට මුහුණ දුන්නාම මේ මහත මිනිස්සයා හරිද? මහත මිනිස්සයා මේම විසික් වෙලා ගිහිල්ලා වැටෙනවා. හෙල්මට් එක මෙන්න මෙහෙට විසික් වෙලා යනවා. කෙට්ටු මිනිස්සයා අනතුරකට මුහුණ පානවා. එයාගේ හෙල්මට් එක ගැලවිලා විසික් වෙලා යනවා. ඔයා මේ කතන්දරේ පොඩ්ඩක් ඔළුවේ තියාගෙන අපි මේක පරමාණුවකට දාගමු. දැන් පරමාණු වර්ග දෙකක්. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ හයිඩ්‍රජනුයි හීලියම්. හරිද? හයිඩ්‍රජනුයි හීලියම්. නෑ අපි හිතමු වෙන දෙන්නෙක් ගමු. නෑ හීලියම් නෙමෙයි ටිකක් ඊට වඩා ලොකු කෙනෙක් ගමුකෝ. හයිඩ්‍රජනුයි සෝඩියමුයි. හරිද? හයිඩ්‍රජනුයි සෝඩියමුයි ඉන්නේ. දැන් මේ තියෙන්නේ හයිඩ්‍රජන්. හරිද? මේ ඉන්නේ සෝඩියම්. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝනයක්. තියෙන්නේ ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන. ඔය හෙල්මට් එක කියන්නේ ඉලෙක්ට්‍රෝන. මිනිස්සයා කියන්නේ පරමාණු. දැන් මොනවා හරි හේතුවක් හින්දා ඔය ඉලෙක්ට්‍රෝනේ ගැලෙව්වොත් මෙතන ඉතුරු වෙන්නේ H+ කෙනෙක්. මෙතන තියෙන්නේ ඉලෙක්ට්‍රෝන. මෙතන තියෙන්නේ සෝඩියම් ප්ලස් කෙනෙක්. මෙතන තියෙන්නේ ඉලෙක්ට්‍රෝන. අවස්ථා දෙකේදීම ගැලවුණේ ඉලෙක්ට්‍රෝන. ඒ ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධ සමානයි ආරෝපණ සමානයි. හරි ස්කන්ධ සමානයි ආරෝපණ සමානයි.
හැබැයි මේ ධන ආයනය ගත්තාම මේ ධන ආයනේ ආරෝපණ නම් සමානයි. මොකද මෙයාගේ ධන එකයි මෙයාගේ ධන එකයි. ආරෝපණ නම් සමානයි. හැබැයි ගැලවිච්ච කෙනාගේ ස්කන්ධය වෙනස්. එතකොට අපි මෙන්න මෙහෙම ගත්තා. ඔයාට මතක නම් මේ ඊ බෙදීමෙන් අනුපාතය කියලා එකක් කතා කරා නේද ඔයිට කලින්? මේ ඊ බෙදීමෙන් අනුපාතය හොයාගන්නේ තොම්සන්. මේ ඊ කියලා කියන්නේ ආරෝපණය, M කියලා කියන්නේ ස්කන්ධය. ස්කන්ධය. ආරෝපණය සහ ස්කන්ධය. එතකොට ගත්තොත් එහෙම ළමයි මේකේ මේ අපි මේ ධන කිරණ දෙකට උදාහරණයක් විදිහට හයිඩ්‍රජන්ගේ සහ සෝඩියම්, හයිඩ්‍රජන්ගේ සහ සෝඩියම්, මෙයාගේ ඊ බෙදීමෙන් අනුපාතය ගත්තොත් H+ මෙයා ගත්තාම මෙහෙම කියලෙමුකෝ. මේක තව ටිකක් පැහැදිලි වෙන්න. මෙයාගේ ස්කන්ධය හයිඩ්‍රජන්ගේ ලැබෙන H+ ගේ ස්කන්ධයයි සෝඩියම්ගේ ලැබෙන Na+ ගේ ස්කන්ධය ගත්තාම මේක ලොකුයි. ස්කන්ධය ලොකුයි. ස්කන්ධය ලොකුයි ළමයි. මොකද මේකේ මෙයා ලොකු බර කෙනෙක්. හරිද? එතකොට ඊ බෙදීමෙන් අනුපාතය ගත්තොත් එහෙම ඊ බෙදීමෙන් අනුපාතය ගත්තොත් එහෙම උඩ තියෙන ආරෝපණ සමානයි. දෙන්නගෙම ධන එකයිනේ. ආරෝපණ නම් සමානයි. හැබැයි ආරෝපණ සමාන වුණාට ස්කන්ධය මොකද වෙන්නේ? H+ වලට වඩා සෝඩියම් ප්ලස් වල බර වැඩි. මෙයාගේ බරට වඩා මෙයාගේ බර වැඩි. එතකොට මොකද වෙන්නේ? මේ යටපදේ මේ භාග සංඛ්‍යාවක්නේ. යටපදේ ලොකු වෙච්ච ගමන් මොකද වෙන්නේ? යටපදේ ලොකු වෙච්ච ගමන් භාග සංඛ්‍යාව කුඩා වෙනවා. යටපදේ ලොකු වෙච්ච ගමන් භාග සංඛ්‍යාව කුඩා වෙනවා. එතකොට ඔයාලට පේනවද සෝඩියම් වල ඊ බෙදීමෙන් අනුපාතයට වඩා දෙන්නම ධන කෙනා. හයිඩ්‍රජන් ගේ ඊ බෙදීමෙන් අනුපාතය ලොකුයි. හේතුව තමයි ස්කන්ධය. සෝඩියම් ගේ ස්කන්ධය ලොකු නිසා ඊ බෙදීමෙන් අනුපාතය පොඩි වෙලා තියෙනවා. හයිඩ්‍රජන් ගේ ස්කන්ධය කුඩා නිසා හයිඩ්‍රජන් ගේ ඊ බෙදීමෙන් අනුපාතය විශාල වෙලා තියෙනවා. ඒතර සෝඩියම් ගේ ඊ බෙදීමෙන් අනුපාතයට වඩා හයිඩ්‍රජන් ගේ ඊ බෙදීමෙන් අනුපාතය විශාල. දැන් ඉලෙක්ට්‍රෝන ගත්තොත් මොකද කියන්නේ? ඉලෙක්ට්‍රෝන ගත්තොත් සාමාන්‍යයෙන් ළමයි මේ පරමාණුවේ බරට වඩා මේ බලන්න මෙයා 50යි කිලෝ මෙයා 90යි. හැබැයි ඉලෙක්ට්‍රෝනේ බර මොකද? කිලෝ 2යි. ගොඩාක් පොඩි. ගොඩාක් පොඩි. ඒතර ඒ ගොඩාක් පොඩි වුණාම මතක තියාගන්න ස්කන්ධේ ගොඩාක් අඩුයිනේ. දැන් මෙතන ගත්තොත් එහෙම අපි හිතමු ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය ගොඩාක් පොඩි. ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය ගොඩාක් පොඩි. පොඩි ස්කන්ධයක් තියෙනවා. එතකොට ඊ බෙදීමෙන් අනුපාතය මෙන්න. ආරෝපණය. දැන් මෙයාගේ තියෙන්නේ ධන එකක ආරෝපණයක්, අරයාගේ තියෙන්නේ ඍණ එකක ආරෝපණයක්. විශාලත්වය නම් සමානයිනේ. ඒ නිසා විශාලත්වයට අවුලක් නැහැ. එතන මොකද වෙන්නේ? දැන් ගත්තොත් මේ දෙන්නටම වඩා මෙයාගේ ස්කන්ධය පොඩි. ඒතර මේ යටපදේ ගොඩාක් පොඩි. යටපදේ ගොඩාක් පොඩි. ගොඩාරියක් පොඩි. යටපදේ ගොඩාක් පොඩි කියන්නේ භාග සංඛ්‍යාව ගොඩාක් ලොකුයි. භාග සංඛ්‍යාව ගොඩාක් ලොකුයි. එතකොට මතක තියෙන්න ඕනේ දැන් මේ තියෙන්නේ කැතෝඩ කිරණ ඉලෙක්ට්‍රෝන කියන්නේ. කැතෝඩ කිරණවල ඊ බෙදීමෙන් අනුපාතය ධන කිරණවල ඊ බෙදීමෙන් අනුපාතයට වඩා සෑම විටම විශාලයි.
මේ උදාහරණුත් ඒක පේන. හරිද? මොකද මේ හැම අවස්ථාවකදීම ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ගොඩක් පොඩි. ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ගොඩාක් පොඩි නිසා E බෙදීමේ අනුපාතය ගොඩාක් විශාලයි. ඒ නිසා බලන්න මේකේ කියලා තියෙනවා ධන කිරණවල E බෙදීමේ අනුපාතය කැතෝඩ කිරණවල E බෙදීමේ අනුපාතයට වඩා කුඩා වේ කියලා. ඒක සෑම විටම කුඩායි ළම. හරිද? ධන කිරණවල E බෙදීමේ අනුපාතයට වඩා ඒ කියන්නේ ධන කිරණවල E බෙදීමේ අනුපාතය කැතෝඩ කිරණවල E බෙදීමේ අනුපාතයට වඩා සෑම විටම කුඩා වෙනවා. ඒකට හේතුව සෑම පරමාණුවකම ධන කොටසට වඩා ඉලෙක්ට්‍රෝන ස්කන්ධයෙන් කුඩා වී. හරි? සෑම පරමාණුවකම ධන කොටසට වඩා ඉලෙක්ට්‍රෝන ස්කන්ධයෙන් කුඩායි. ඒ නිසා ඕනම ධන කිරණයකට වඩා කැතෝඩ කිරණවල E බෙදීමේ අනුපාතය විශාලයි. ඒ වගේම මේ ඊළඟ කරුණ කියලා දෙන්න කලින් ඔයා පොඩ්ඩක් මේ කාරණාව highlight කරලා තරු ලකුණකුත් දාගන්නකො. අපි මේක පස්සේ ලියාගමු. මේක දැන් ලියන්න ඕනේ නැහැ. පස්සේ ලියාගමු. පොඩ්ඩක් ඔක highlight කරගන්නකො. හරිද? highlight කරගත්තද බලන්න. හරි. ඊට පස්සේ ඔය ධන කිරණවල ಗುಣ කියන කොටස. ඒ කියන්නේ මෙතන තියෙනවනේ කරුණු 7ක්. මේ ධන කිරණවල ಗುಣ කියන කොටස රතු පෑනෙන් කොටු කරගන්නකො සම්පූර්ණයෙන්ම මේ ධන කිරණවල ಗುಣ කියන කොටස සම්පූර්ණයෙන්ම රතු පෑනෙන් කොටු කරගන්න. In 1886, Eugen Goldstein modified the discharge tube by introducing a perforated cathode. This led to the observation of canal rays. Within the low-pressure gas, some atoms lose electrons and become positive ions. These ions move toward the perforated cathode and pass through its openings, producing the stream known as canal rays. Canal rays are streams of positive ions. They travel in straight lines, respond to electric and magnetic fields, and their characteristics depend on the type of gas inside the discharge tube. පල්ලෙහා ඔයාට ඉඩ තියලා තියෙනවා. මම කියන කාරණා ටික ලියාගෙන යමු එකින් එකට. හරි? පැහැදිලි කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කරලා ඉවරුනාම අද දවසේ වැඩ ටික ඉවර වෙනවා. හරි. බලන්න. අංක 1 කියලා දාලා ලියමු. ඒ ලියද්දි ළමයි කඩිරෙන් පොඩ්ඩක් එළියට අරන් ලියන්න ටිකක් ලියන්න තියෙනවා. ඒ නිසා කඩිරේම ලිව්වොත් ඉඩ මදි වෙන්න පුළුවන්. ඒ නිසා කඩිරෙන් එළියට අරගෙන සම්පූර්ණ කඩිරයි අර හිස් ඉඩයි ඔක්කොම අරන් ලියන්න ඕනේ. අංක 1. අංක 1 ලියන්න. කැතෝඩ කිරණ නලය තුල විවිධ වායු යොදාගෙන ලැබෙන ධන කිරණවල E බෙදීමේ අනුපාතය ලැබෙන ධන කිරණවල E බෙදීමේ අනුපාතය J.J. Thomson විසින් නිර්ණය කරන ලද අතර ඒ සඳහා විවිධ අගයන් ලැබෙන බව ඔහු විසින් සොයා ගන්නා ලදී. මම එකපාරක් මගන්තිය සම්පූර්ණයෙන්ම ආයි කියන්නම් ඊට පස්සේ ඒක පැහැදිලි කරලා දෙන්න. බලන්න කියලා තියෙන දේ කැතෝඩ කිරණ නලය තුල විවිධ වායු යොදාගෙන ලැබෙන ධන කිරණවල E බෙදීමේ අනුපාතය J.J. Thomson විසින් නිර්ණය කරන ලද අතර ඒ සඳහා විවිධ අගයන් ලැබෙන බව
ඔහු විසින් සොයා ගන්නා ලදී කියලා කියනවා. විවිධ අගයන් ලැබෙනවා කියලා ඔහු විසින් සොයා ගන්නා ලදී කියලා කියනවා. එතකොට ළමයි මෙන්න මේකයි කතාව. ඔයාට තේරෙන්න ඕනේ කැතෝඩ කිරණ නලය ඇතුලේ වායුව මාරු කරනකොට හරිද? වායුව මාරු කරනකොට ඒ මාරු කරන වායුවේ තියෙන ඉලෙක්ට්‍රෝන වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට මතක ඇති පටන් ගන්න දවසේ කිව්වා කැතෝඩ කිරණ නලය ඇතුලේ කැතෝඩ කිරණ ඇති වුණා කියලා ඒ මොන වායුව දාලා තිබ්බත් කැතෝඩ කිරණ නලය ඇතුලේ මොන වායුව දාලා තිබ්බත් කැතෝඩ කිරණ වල ඊ බෙදීම කියන්නේ කැතෝඩ කිරණ වල තියෙන ඊ බෙදීමේ අනුපාතය වෙනස් වුණේ නැහැයි කියලා කියනවා. ඒ කියන්නේ කැතෝඩ හදලා තියෙන ලෝහ වර්ගය මාරු කරා කියලා කියනවා. ඒ වගේම කැතෝඩ කිරණ නලය ඇතුළට දාන වායුව වෙනස් කරලා බැලුවේ මාරු කරලා බැලුවේ. ඒ මොනවා කරත් කැතෝඩ කිරණ නලය ඇතුලේ ඇති වෙන කැතෝඩ කිරණ වල ಗುಣ වෙනස් වුණේ නැහැ කියලා කිව්වා. ඊ බෙදීමෙන් අනුපාතය වෙනස් වුණේ නැහැ කියලා කිව්වා. ඒකෙන් ඔප්පු වෙනවා ළමයි කැතෝඩ කිරණ නලය ඇතුලේ වායුව මාරු කරාට ඒ වායුවේ තියෙන ඉලෙක්ට්‍රෝන කියන උපපරමාණුක අංශුව වෙනස් වෙන්නේ නැහැ කියලා. එතකොට ඔයාලට මේ කතන්දරේනුත් තේරුම් කරන්න මම උත්සාහ කරේ ඇක්සිඩන්ට් දෙකේදීම ගැලවිලා යන ඉලෙක්ට්‍රෝනය එහෙම නැත්නම් හෙල්මට් එකේ බර සමානයි. හැබැයි ඉතුරු වෙන පුද්ගලයා සයිස් එකෙන් වෙනස්. ඒ කියන්නේ මූලද්‍රව්‍ය වෙනස්. ඒ නිසා බර වෙනස් වෙනවා. බර වෙනස් වෙනවා කියන්නේ ඊ බෙදීමේ අනුපාතය වෙනස් වෙනවා. මේ බලන්න. ධන කිරණ වල වර්ගය වෙනස් වෙන්න. ඒ කියන්නේ පාවිච්චි කරන වායුව වෙනස් වෙන්න. ධන කිරණ වල ඊ බෙදීමේ අනුපාතය වෙනස් වෙනවා. හරිද? තේරුණාද කියන දේ? ඒක නිසා ඔන්න පළවෙනි වගන්තිය ඔන්න පැහැදිලි කරා. අංක 2 දාලා දෙවෙනි එක ලියමු. ඒ අතරේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න මම පැහැදිලි කරලා දෙන්නම්. අංක 2 ලියන්න. ධන කිරණ වල ඊ බෙදීමේ අනුපාතයට වඩා ධන කිරණ වල ඊ බෙදීමේ අනුපාතයට වඩා ධන කිරණ වල ඊ බෙදීමේ අනුපාතයට වඩා කැතෝඩ කිරණ වල ඊ බෙදීමේ අනුපාතය ධන කිරණ වල ඊ බෙදීමේ අනුපාතයට වඩා කැතෝඩ කිරණ වල ඊ බෙදීමේ අනුපාතය කැතෝඩ කිරණ වල ඊ බෙදීමේ අනුපාතය විශාල වීමෙන් ධන කිරණ අංශු ස්කන්ධයේ ඉහළ ප්‍රභේද වන බව ධන කිරණ අංශු ස්කන්ධයේ ඉහළ ප්‍රභේද වන බව තොම්සන් හට තහවුරු විය. ඒ කියන්නේ සෑම විටම ළමයි මොන ධන කිරණයේ ඊ බෙදීමේ අනුපාතය ගත්තත් ඒකට වඩා කැතෝඩ කිරණ වල ඊ බෙදීමේ අනුපාතය ලොකුයි. ඒ කියන්නේ ඕනම කෙනෙක්ගේ ස්කන්ධයට වඩා කැතෝඩ කිරණ වල නැත්නම් ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය කුඩයි. ඒක නිසා තමයි ඊ බෙදීමේ අනුපාතය කැතෝඩ කිරණ වල හැමතිස්සෙම වැඩි. හරි? අංක 3 විසර්ජක නලය තුල H2 වායුව ඇති විට ලැබෙන ධන කිරණ වල ඊ බෙදීමේ අනුපාතය අනෙක් වායු වලින් ලැබෙන ධන කිරණ වල ඊ බෙදීමේ අනුපාත වලට වඩා විශාල වන නිසා අනෙකුත් වායු වලින් ලැබෙන ධන කිරණ වල ඊ බෙදීමේ අනුපාත වලට වඩා විශාල වන නිසා හයිඩ්‍රජන් එතන H කියලා ගන්න කැපිටල් H2 නෙමෙයි H කැපිටල් H
එම නිසා හයිඩ්‍රජන් යනු සැහැල්ලුතම මූලද්‍රව්‍ය වන බව සැහැල්ලුතම මූලද්‍රව්‍ය වන බව සොයා ගන්නා ලදී. ඒ කියන්නේ ළමයි මේකේ මේ මොන ධන කිරණේ ගත්තත් ඒ හැම ධන කිරණයකම ස්කන්ධය මොන ධන කිරණේ ගත්තත් ඒ හැම ධන කිරණයකම ස්කන්ධය හයිඩ්‍රජන්ගේ ස්කන්ධයට වඩා වැඩි. හරිද? හයිඩ්‍රජන්ගේ ස්කන්ධයට වඩා වැඩි. ඒ හයිඩ්‍රජන්ගේ ස්කන්ධයට වඩා වැඩි නිසා සෑම විටම ධන කිරණවල ඊ බෙදීමේ අනුපාතය ගත්තාම ඕනෑම මූලද්‍රව්‍යයක ධන කිරණවල ඊ බෙදීමේ අනුපාතයට වඩා හයිඩ්‍රජන්ගේ ධන කිරණවල ඊ බෙදීමේ අනුපාතය විශාලයි. ඒකෙන් ඔප්පු වෙනවා හයිඩ්‍රජන් කියන්නේ ස්කන්ධය අඩුම මූලද්‍රව්‍ය කියලා. හරි? ඒක තමයි ඔය කියන්නේ. අංක 4. ඒකෙත් ළමයි ලොකු කතාවක් කියනවා. අපි මුලින් ලියාගෙන පස්සේ පැහැදිලි කරගමු. ලියන්න. අංක 4. අංක 4 ලියන්න. විසර්ජක නලය තුල H2 වායුව ඇති විට ලැබෙන ධන කිරණවල ඊ බෙදීමේ අනුපාතයන්හි විසර්ජක නලය තුල H2 වායුව ඇති විට ලැබෙන ධන කිරණවල ඊ බෙදීමේ අනුපාතය කියලා දාන්නකො. ඊ බෙදීමේ අනුපාතය ධන කිරණවල ඊ බෙදීමේ අනුපාතය විසර්ජක නලය තුල අනෙක් වායුව ඇති විට විසර්ජක නලය තුල අනෙක් වායුව ඇති විට ලැබෙන ධන කිරණවල අනෙක් වායුව ඇති විට ලැබෙන ධන කිරණවල ඊ බෙදීමේ අනුපාතයන්හි පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් වේ. පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් වේ. හරි? පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් වේ. අපි බලමු ඔය කියන්නේ මොකක්ද කියලා. නැත්නම් උදව් අපිට තේරෙන්නේ නැහනේ. හරිද? අපි ගමු උදාහරණයක් මෙහෙම. සාමාන්‍යයෙන් ළමයි ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි ගන්නකො. හරි? ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි. ඔක්සිජන් වල ධන කිරණ වල ස්කන්ධය හයිඩ්‍රජන්ගේ ස්කන්ධයත් එක්ක අපිට සමාන කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔක්සිජන් වල ධන කිරණ වල ස්කන්ධය හයිඩ්‍රජන්ගේ ධන කිරණ වල ස්කන්ධයත් එක්ක සමාන කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඒකෙන් ඔප්පු වෙනවා ඔක්සිජන් වල ධන කිරණ වල ස්කන්ධය හයිඩ්‍රජන්ගේ ධන කිරණ වල ස්කන්ධය වගේ 8 ගුණයක් බරයි කියලා. ඒ කියන්නේ සරලව කිව්වොත් හයිඩ්‍රජන් වගේ 8 ගුණයක්, ඒ කියන්නේ 8 ගුණයක් ඔක්සිජන් බරයි. හරිද? හයිඩ්‍රජන්ගේ ස්කන්ධය වගේ
8 ගුණයක් ඔක්සිජන් බරයි. තමයි ওই සම්බන්ධතාවයේ තේරුම. එතකොට E බෙදීමෙන් අනුපාතය ගත්තොත් කොහොමද? මේ දෙන්නගෙම ආරෝපණ සමානයි. මොකද මෙයත් ධන 1යි මෙයත් ධන 1යි. ආරෝපණ සමානයි. ස්කන්ධය මොකද කියන්නේ? මෙයාගේ ස්කන්ධය වැඩිනේ. හරි. මෙයාගේ ස්කන්ධය වැඩි. මෙයාගේ ස්කන්ධය ඊට වඩා අඩුයි. එතකොට ඒ කියන්නේ ළමයි E බෙදීමෙන් අනුපාතය හරි. දැන් ඔයාලට ගත්තොත් මට ඕනේ මේ දෙන්න සමාන කරන්න. මේ E බෙදීමෙන් අනුපාත දෙක සමාන කරන්න. කොහොමද සමාන කරන්නේ? කොහොමද සමාන කරන්නේ? අපිට පුළුවන් නේද මෙහෙම කරන්න. මේ බලන්න. මෙන්න මෙයා වෙනුවට මෙතන 8යි mh+ කියලා දැම්මොත්. හරිද? මෙතනත් mh+ කියලා දැම්මොත්. මට මේ දෙක සමාන කරන්න පුළුවන් මොන වෙලාවටද? මොකද දැන් මට ඕනේ මේ E බෙදීමේ අනුපාතයන් දෙක සමාන කරන්න. එහෙම සමාන කරන්න නම් මෙතන යට එකම පද තියෙන්න ඕනේ. නැත්නම් අපිට මොන අදහසක් ගන්න බෑනේ. ඒක නිසා මොකද කරන්නේ මම මෙන්න මේ MO+ කියන එක්කෙනාව මෙතන සම්බන්ධතාව පාවිච්චි කරලා මෙතනට ආදේශ කරලා මේ විදිහට හදාගන්න. දැන් කොහොමද මේ දෙක සමාන කරන්නේ? දැන් මෙතන E බෙදීම mh+ තියෙනවා. මෙතනත් E බෙදීම mh+ තියෙනවා. අපි මෙතන 8කුත් තියෙනවා. දැන් මේ 8 අයින් කරගන්න ඕනේ. මේ 8 අයින් කරන්න නම් මොකද කරන්න ඕනේ? මේ 8 අයින් කරන්න නම් මෙතන 8ෙන් ಗುಣ කරන්න ඕනේ නේද? දැන් බලන්න. දැන් මේ 8ට මේ 8 කැපුණොත් මේ දෙන්න සමාන වෙනව නේද? එහෙනම් මේ මෙන්න මේ අනුපාතය 8ෙන් ಗುಣ කරා නම් මේ දෙක සමාන වෙනව නේද? ඔන්න ඕක තමයි ඔය හතරවෙනි කාරණාවේ කිව්වේ. මම ආපහු මේක පැහැදිලි කරන්නම් වචනෙන් වචනෙට. විසර්ජක නලය තුල H2 වායුව ඇති විට ලැබෙන ධන කිරණවල E බෙදීමෙන් අනුපාත. ඒ කියන්නේ මෙන්න මේ අනුපාත. හරිද? හයිඩ්‍රජන් තීනකොට ලැබෙන ධන කිරණවල E බෙදීමෙන් අනුපාතය. මෙන්න මේක. හරිද? මේ යන්නේ. අනුපාතය විසර්ජක නලය තුල අනෙක් වායුව ඇති විට ලැබෙන. කියන්නේ වෙන වායුවක් ඉන්නකොට ලැබෙන ධන කිරණවල E බෙදීමෙන් අනුපාතයන්හි ඒ කියන්නේ ඔක්සිජන් ඉන්නකොට ලැබෙන ධන කිරණවල E බෙදීමෙන් අනුපාතයන්හි පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් වේ කියලා කියනවා. පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් වේ. එතකොට ළමයි මේ 8 කියලා කියන්නේ මොකක්ද? අර පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරය. පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරය. හරි. මම නැවත පැහැදිලි කරොත් සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් වගේ 8 ගුණයක් බරයි ඔක්සිජන්. එහෙනම් E බෙදීමෙන් අනුපාතයන් දෙක කවදාවත් සමාන කරන්න බෑ. මොකද ස්කන්ධ වෙනස්නේ. හරි. එහෙම සමාන කරන්න නම් අපිට සිද්ධ වෙනවා මේ හයිඩ්‍රජන්ගේ E බෙදීමෙන් අනුපාතය කියන එකට කාව හරි සමාන කරන්න නම් එයාව යම්කිසි පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයකින් ගුණ කරගන්න. එතකොට ඒ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරය තමයි මෙන්න මේ සම්බන්ධතාවයේ හයිඩ්‍රජන් ඉස්සරහින් යෙදෙන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් කියන කෙනා හයිඩ්‍රජන්ට වඩා 8 ගුණයක් බරයි නම් ඔක්සිජන් වල E බෙදීමෙන් අනුපාතය 8ෙන් ගුණ කරොත් තමයි හයිඩ්‍රජන්ගේ E බෙදීමෙන් අනුපාතයට සමාන වෙන්නේ. හරිද? ඒ කියන්නේ හරියට මෙන්න මේ වගේ. ඔක්සිජන් හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් වල 8 දෙනෙක්ගෙන් වගේ කියලා තමයි ඔය කියන්නේ. ඔක්සිජන් කියන කෙනා හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් වල 8 දෙනෙක්ගෙන් වගේ. හයිඩ්‍රජන් වල 8 දෙනෙක්ගෙන් නෙවෙයි හයිඩ්‍රජන් වල 8 දෙනෙක්ගෙන් වගේ තමයි ඔය කියන අදහසේ තේරුම. නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් සෝඩියම් කියන කෙනා හයිඩ්‍රජන් වගේ 23 ගුණයක් බරයි.
හරි sorry මේ සෝඩියම් කියන කෙනා හයිඩ්‍රජන් වගේ හරි සෝඩියම් කියන කෙනා හයිඩ්‍රජන් වගේ 11 ගුණයක් බරයි 23ක් සෝඩියම් කියන කෙනා හයිඩ්‍රජන් වගේ 11 ගුණයක් බරයි එහෙම ගත්තොත් කොහොමද මේ සම්බන්ධතාවය වෙන්නේ හයිඩ්‍රජන් කියන කෙනා සෝඩියම් වගේ 11 ගුණයක් බරයි එහෙනම් මොකද කියන්නේ ඒ කියන්නේ හරියට සෝඩියම්ගේ ඇතුලේ හයිඩ්‍රජන්ලා 11 දෙනෙක් ඉන්නවා එතකොට මෙතන හයිඩ්‍රජන්ගේ ඊබැදීමේ අනුපාතය තියෙනවා නම් සෝඩියම්ගේ ඊබැදීමේ අනුපාතය 11න් ගුණ කරොත් තමයි මේ දෙන්න සමාන. ඕක තමයි ඔය කියන්නේ. හරි? අංක 5 දාන්න. අංක 5. අංක 5. අංක 5 කියනවා මෙහෙම ඉහත නිරීක්ෂණ අධ්‍යයනය කළ ඉහත නිරීක්ෂණ කියන්නේ ළමයි මෙන්න මේ කාරණා හොඳේ මෙන්න මේ කාරණාව මේ දැන් අන්තිමට කතා කරේ මේ අන්තිමට කතා කරපු කාරණාව ඒක ඉහත නිරීක්ෂණ අධ්‍යයනය කළ අර්නස්ට් රදර්ෆර්ඩ් විසින් අර්නස්ට් රදර්ෆර්ඩ් විසින් සැහැල්ලුතම ධන කිරණ අංශුව වරහන් ඇතුලේ හයිඩ්‍රජන්ගෙන් ලැබෙන වරහන වහන සැහැල්ලුතම ධන කිරණ අංශුව වරහන් ඇතුලේ හයිඩ්‍රජන්ගෙන් ලැබෙන වරහන වහන ප්‍රෝටෝනය ලෙස නම් කරන ලද අතර ප්‍රෝටෝනය ලෙස නම් කරන ලද අතර එය සෑම පදාර්ථයක් තුලම අඩංගු මූලික ධනාංශුවක් වන බව ඔහු විසින් තහවුරු කරගන්නා ලදී. ඒ කියන්නේ ළමයි අර මං ඉස්සෙල්ලා කිව්ව කතාව. එයා කියනවා මේ H+ කියලා කියන කෙනා ඒ කියන්නේ හයිඩ්‍රජන්ගෙන් ලැබෙන ධන කිරණය H+. ඒ H+ කියන කෙනාට එයා නමක් දෙනවලු ප්‍රෝටෝනය කියලා. දැන් තාම ප්‍රෝටෝනේ හොයාගෙන නැහැ හොඳේ. අපි මේකට කියන්නේ කල්පිතයක් කියලා. හරි? ප්‍රෝටෝනය කියලා නමක් දෙනවා. එයා මේ තාම ප්‍රැක්ටිකල් එකක් කරලා හොයාගෙන නැහැ. මේ නිරීක්ෂණයක් දිහා බලලා තමයි කියන්නේ. මේක ප්‍රෝටෝනය කියලා නම් කරනවලු හයිඩ්‍රජන්ගෙන් ලැබෙන ධන කිරණ අංශුව. ඒ කියන්නේ H+. එයා කියනවා ඒ හයිඩ්‍රජන්ගෙන් ලැබෙන ධන කිරණ අංශුව එහෙම නැත්නම් H+ ඒක ප්‍රෝටෝනය කියලා එයා කියනවා. ඒ වගේ ප්‍රෝටෝන හැම පරමාණුවක් ඇතුළෙම තියෙනවයි කියලා කියනවා. දැන් එතකොට මෙතන කියන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වාගේ කතාවක්. ඔක්සිජන් කියන කෙනාගෙන් ලැබෙන ධන කිරණය තුල හයිඩ්‍රජන්ගෙන් ලැබෙන ධන කිරණය වගේ 8 ගුණයක් තියෙනවා. එහෙම නැත්නම් අපි දැන් මේකට නමක් කිව්වනේ ප්‍රෝටෝන කියලා. ඔය කියන විදිහට ඔක්සිජන්ගේ ඇතුලේ ප්‍රෝටෝන 8ක් තියෙන්න ඕනේ. හරි? ප්‍රෝටෝන 8ක් තියෙන්න ඕනේ. ඔන්න ඕක තමයි රදර්ෆර්ඩ්ගේ තර්කය උනේ. ඔයා උතන ලියලා තියාගන්න. ඔය වගන්තියට පහලින් ඉඳ තියෙනවා යට බෝඩරේ උනත් ලියත හැකි. එතන ලියලා තියාගන්න. ප්‍රෝටෝනය පිළිබඳ පළමු වරට කල්පිතයක් ගොඩනගන ලද්දේ
ප්‍රෝටෝනයේ පිළිබඳ පළමු වරට කල්පිතයක් ගොඩනගන ලද්දේ. කල්පිතයක් ගොඩනගන ලද්දේ අර්නස්ට් රදර්ෆර්ඩ් විසිනි. කල්පිතයක් ගොඩනගන ලද්දේ අර්නස්ට් රදර්ෆර්ඩ් විසිනි. ඒ කියන්නේ හොයාගෙන නැහැ. නමුත් එයා නිරීක්ෂණ දිහා බලලා එහෙම කෙනෙක් ඇති කියලා හිතනවා. පස්සේ කාලෙක ප්‍රෝටෝන හොයාගන්නෙත් රදර්ෆර්ඩ්ම තමයි. නමුත් ඒක එහෙම කෙනෙක් ඇති කියලා මේ නිරීක්ෂණ දිහා බලලා තමයි එයා කියන්නේ. හරිද? එහෙනම් ඔයා දැන් කරන්න ඕනේ ඔයාගේ රූප සටහනක් තියෙනවනේ ටියුට් එකේ. ඔය රූප සටහනේ දෙපැත්තේ ඉඩ තියෙනවා. ඔය රූප සටහනේ දෙපැත්තේ ඉඩ පාවිච්චි කරලා මෙන්න මේ කොටස් ටික පොඩ්ඩක් ලියා ගන්නකො. රූප සටහනෙන් එක පැත්තක මේ ටික ලියා ගන්න, රූප සටහනේ අනිත් පැත්තේ මේ ටික ලියා ගන්න. ඉක්මන් කරලා ලියා ගන්න. ලියලා ඉවරලා මට මැසේජ් එකක් දාන්න කොටක් ගාලා. හරි. දැන් ඔන්න අපි මේ කොටස ඉවර කරලා තිනවා. අපි ටක් ගාලා දැන් ඔය අන්තිමට ලියාගත්ත කාරණා ටික ආයිත් එකපාරක් පැහැදිලි කරගමු. මම එකින් එකට නැවත කියලා මේ කරුණු ටික පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඔයාට වෙන ගැටලුවක් තියෙනවා නම් ආපහු අහගන්න. පළවෙනියටම කියනවා මෙහෙම. කැතෝඩ කිරණ නලය තුල විවිධ වායු යොදාගෙන ලැබෙන ධන කිරණවල ඊබෙදීමේ අනුපාතය ජේ.ජේ. තොම්සන් විසින් නිර්ණය කරන ලද අතර ඒ සඳහා විවිධ අගයන් ලැබෙන බව ඔහු විසින් සොයා ගන්නා ලදී. සාමාන්‍යයෙන් කියන්නේ කැතෝඩ කිරණ නලය ඇතුලේ හයිඩ්‍රජන් සහ වෙනත් වායු ඕන එකක් මාරුවෙන් මාරුවට දාලා මේ කැතෝඩ කිරණ පරීක්ෂණය කරන්න පුළුවන්. එහෙම කැතෝඩ කිරණ පරීක්ෂණය එහෙම මාරුවෙන් මාරුවට කරනකොට ඒ ධන අංශු ඇති වෙනවනේ. ඒ කියන්නේ ධනාංශුවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පරමාණුවක් තියෙනවා. ඒකේ කැතෝඩ කිරණ ඇවිල්ලා ගැටුණාට පස්සේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ධන කොටසක් ඉතුරු වෙනවා. මෙන්න මේ ධන කොටස ගැන තමයි මේ පාඩමේදී අපි දැන් කතා කරන්නේ. එතකොට මේ ධන කොටස ගත්තාම ඒ ධන කොටස මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට වෙනස් වෙනවා. ඒකයි මම උදාහරණයක් කියම පැහැදිලි කරේ අර මහත මිනිස්සෙකුයි කෙට්ටු මිනිස්සෙකුයි. ඒ දෙන්නම දාලා ඉන්නේ එකම හෙල්මට් එක. ඒ කියන්නේ හෙල්මට් එක කියන්නේ ඉලෙක්ට්‍රෝන. ඒ දෙන්නගෙම ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා. ඉලෙක්ට්‍රෝන ගැලවුණාට ඉතුරු වෙන කොටස තියෙනවානේ. ඒකේ බර වෙනස්. එතකොට හයිඩ්‍රජන් කියන කෙනාගෙන් ලැබෙන ධන කොටසේ ස්කන්ධයයි සෝඩියම් කියන කෙනාගෙන් ලැබෙන ධන කොටසේ ස්කන්ධයයි වෙනස්. සෝඩියම් කියන කෙනා බරයි හයිඩ්‍රජන්ට වඩා. එතකොට ඒ දෙන්නගෙම ආරෝපණ සමානයි. දෙන්නම ධන 1යි ධන 1යි. ඒ නිසා ඊ බෙදීමෙන් අනුපාතය ගත්තාම ඊ අකුර දෙන්නගෙම සමානයි. හැබැයි ස්කන්ධය ගත්තොත් සෝඩියම්ගේ බර වැඩි. සෝඩියම්ගේ බර වැඩි හයිඩ්‍රජන්ට වඩා. ඒතර යටපදයේ ලොකුයි කියලා කියන්නේ භාග සංඛ්‍යාවක යටපදයේ ලොකු වෙන තරමට භාග සංඛ්‍යාව පොඩි වෙනවා. ඒක භාග පාඩමට අදාළ එකක්. එතකොට භාග සංඛ්‍යාවක යටපදයේ ලොකු වෙන තරමට භාග සංඛ්‍යාව පොඩි වෙනවා. එතකොට මෙයාගේ භාග සංඛ්‍යාව යටපදේ පොඩි වෙන තරමට මෙයාගේ භාග සංඛ්‍යාව ලොකු වෙනවා. ඒක නිසා ධන කිරණවල ඒ කියන්නේ මේ කැතෝඩ කිරණ නලය ඇතුළට පුරවන මූලද්‍රව්‍ය නැත්නම් වායු වර්ගය වෙනස් වෙනකොට ධන කිරණවල ඊ බෙදීමේ අනුපාත වෙනස් වෙනවා. හැබැයි කැතෝඩ කිරණ දෙන්නගෙන්ම ලැබෙන එකම කැතෝඩ කිරණ නිසා ඒ දෙන්නගෙන්ම ලැබෙන කැතෝඩ කිරණ එකම කැතෝඩ කිරණ දෙන්නගෙන්ම ලැබෙන්නේ. ඒගොල්ලන්ගේ කැතෝඩ කිරණවල ඊ බෙදීමේ අනුපාත වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් මේ ජේ.ජේ. තොම්සන් හොයාගන්නවයි කියන්නේ විවිධ වායු වර්ග දානකොට විවිධ ඊ බෙදීමේ අනුපාත ලැබෙනවයි කියලා කියනවා ධන කිරණකට අදාළව. හරි. මම හිතනවා කාරණා පැහැදිලි කියලා. ඒක පැහැදිලි නම් පොඩි මැසේජ් එකක් දාන්න ඒ කරුණ පැහැදිලි කියලා. හරිද? ඒතර අපිට එක කරුණෙන් කරුණ පහදගෙන යන්න පුළුවන් ගැටලු තියෙනවා. ඊට පස්සේ ගත්තාම මේ දෙවෙනි කාරණාව ඒක කියනවා ධන කිරණවල ඊ බෙදීමේ අනුපාතයට වඩා කැතෝඩ කිරණවල ඊ බෙදීමේ අනුපාතය විශාල වීමෙන් ධන කිරණ අංශු ස්කන්ධයේ ඉහළ ප්‍රභේද වෙන බව තොම්සන් හට තහවුරු විය. ඒ කියන්නේ ධන කිරණවලට වඩා ධන කිරණවල ඊ බෙදීමේ අනුපාත වලට වඩා කැතෝඩ කිරණවල ඊ බෙදීමේ අනුපාත විශාලයි කියලා කියන්නේ ධන කිරණවල ස්කන්ධවලට වඩා ගොඩාක් පොඩි ස්කන්ධයක් තමයි කැතෝඩ කිරණවලට තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වලට තියෙන්නේ. එතකොට ධන කිරණවල ඊ බෙදීමේ අනුපාතයට වඩා කැතෝඩ කිරණවල ස්කන්ධය ගොඩාක් අඩුයි නම්
එයාගේ E බෙදීමේ අනුපාතය ගොඩාක් විශාල වෙන්න ඕනේ කැතෝඩ කිරණ වලට වඩා. හරි? මම හිතනවා මේ කාරණාව පැහැදිලි කියලා. මොකද මේ යටපදයේ ගොඩාක් පොඩි. මේ දෙන්නටම වඩා මේක ගොඩාක් පොඩි. එතකොට පොඩි කියන්නේ මේ භාග සංඛ්‍යාව ගොඩක් ලොකුයි. ඒ නිසා ධන කිරණ වලට වඩා සෑම විටම කැතෝඩ කිරණ වල E බෙදීමේ අනුපාතය වැඩි. ඊළඟට තුන්වෙනි කාරණාව විසර්ජක නලය තුල හයිඩ්‍රජන් වායුව ඇති විට ලැබෙන ධන කිරණ වල E බෙදීමේ අනුපාතය අනෙක් වායු වලින් ලැබෙන ධන කිරණ වල E බෙදීමේ අනුපාත වලට වඩා විශාල වන නිසා හයිඩ්‍රජන් කියන්නේ සැහැල්ලුතුම පරමාණුව කියලා සොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ළමයි මේක ඇතුළට මොන වායුව දාලා පරීක්ෂණ කරත් ඒ හැම අවස්ථාවකම කැතෝඩ කිරණ ඇති වෙනවා. ඒ වගේම මේ හැම අවස්ථාවකම ධන කිරණත් ඇති වෙනවා. එතකොට ඒ ඇතුළට දාන වායුව වෙනස් කරන වාරයක් ගානේ ඇති වෙන ධන කිරණ වල E බෙදීමෙන් අනුපාත වෙනස් වෙනවා. ඇතුළේ තියෙන වායුව වෙනස් නම් කැතෝඩ කිරණ එක වෙනස් වෙන්නේ නැහැ. කැතෝඩ කිරණ හැමතිස්සෙම පොදුයි, හැමෝටම පොදුයි. එකම හෙල්මට් එක තමයි හැමෝටම තියෙන්නේ. එතකොට පුද්ගලයා තමයි වෙනස් වෙන්නේ සැරෙන් සැරේට. වායුව මාරු කරාට ගැලවෙන ඉලෙක්ට්‍රෝන වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා කැතෝඩ කිරණ වල E බෙදීමේ අනුපාතය වායුව වෙනස් කරා කියලා වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන එකම දේ තමයි ධන කිරණ වල E බෙදීමේ අනුපාත වෙනස් වෙනවා. හේතුව ඒ ධන කිරණ වල ස්කන්ධ වෙනස් වෙන නිසා. දැන් මෙතනදි කියනවා මොන වායුව දාලා ධන කිරණ හැදුවත් ඒ හැම කෙනෙක්ගේම ධන කිරණ වල E බෙදීමේ අනුපාතය හයිඩ්‍රජන්ට වඩා පොඩිලු. ධන කිරණ ගැන හොඳයි. හැමතිස්සෙම මේ එන ඕනම ධන කිරණයක E බෙදීමේ අනුපාතය හයිඩ්‍රජන් ධන කිරණයේ E බෙදීමේ අනුපාතයට වඩා කුඩයි. ඒක වෙන්නේ හයිඩ්‍රජන්ගේ ස්කන්ධය අනිත් ඕනම මූලද්‍රව්‍යයක ස්කන්ධයට වඩා කුඩා වුණොත් විතරයි. අනිත් ඕනම මූලද්‍රව්‍යයක ස්කන්ධයට වඩා කුඩා වුණොත් තමයි හයිඩ්‍රජන්ගේ ස්කන්ධය මෙන්න මේ කියන කතාව තෘප්ත වෙන්නේ. හරි? ඒක තමයි තුන්වෙනි කාරණාව විදිහට කිව්වේ. හතරවෙනි කරුණේදී කියනවා විසර්ජක නලය තුල හයිඩ්‍රජන් වායුව ඇති විට ලැබෙන ධන කිරණ වල E බෙදීමේ අනුපාතය විසර්ජක නලය තුල අනෙක් වායුව ඇති විට ලැබෙන ධන කිරණ වල E බෙදීමේ අනුපාතයන්හි පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් වෙනවා. සරලවම කිව්වොත් මෙහෙමයි වෙන්නේ. හයිඩ්‍රජන් තියෙනකොට E බෙදීමේ අනුපාතයයි වෙන වායුවක් තියෙනකොට ලැබෙන ධන කිරණ වල E බෙදීමේ අනුපාතයයි සමාන කරනකොට හැමතිස්සෙම හයිඩ්‍රජන්ගේ E බෙදීමේ අනුපාතය සමාන වෙන්නේ අනෙක් මූලද්‍රව්‍යයේ ධන කිරණ වල E බෙදීමේ අනුපාතයේ යම්කිසි පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයකට කියලා කියනවා. හරිද? හයිඩ්‍රජන් ඉන්නකොට හයිඩ්‍රජන්ගේ ධන කිරණයේ E බෙදීමේ අනුපාතය සමාන වෙන්නේ වෙනත් වායුවක් දැම්මහම ඒ වායුවේ ධන කිරණ වල E බෙදීමේ අනුපාතය යම්කිසි පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරොත් තමයි හයිඩ්‍රජන්ගේ ධන කිරණ වල E බෙදීමේ අනුපාතයට මේක සමාන වෙන්නේ. ඒකට හේතුව වෙන්නේ හයිඩ්‍රජන් කියන කෙනා ඒ පූර්ණ කියන්නේ හයිඩ්‍රජන්ගේ ස්කන්ධය තියෙනවනේ. හයිඩ්‍රජන් ධන කිරණයේ ස්කන්ධය ඒ පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරොත් තමයි අනෙක් මූලද්‍රව්‍යයේ ස්කන්ධයට සමාන වෙන්නේ. හරි. තව විදියකට කිව්වොත් ඔක්සිජන් කියන කෙනානේ මෙතන අරන් තියෙන්නේ. ඔක්සිජන් කියන කෙනාගේ ස්කන්ධය හයිඩ්‍රජන්ගේ ස්කන්ධය වගේ 8 ගුණයක්. හරි. හයිඩ්‍රජන්ගේ ස්කන්ධය වගේ 8 ගුණයක්. එතකොට මෙතන වෙලා තියෙන්නේ හයිඩ්‍රජන් කියන කෙනාගේ ධන කිරණවල අගය ධන කිරණවල E බෙදීමේ අනුපාතය ඔක්සිජන්ගේ E බෙදීමේ අනුපාතයට නැත්නම් ඔක්සිජන්ගේ ධන කිරණවල E බෙදීමේ අනුපාතයට සමාන කරන්න නම් ඔක්සිජන්ගේ ධන කිරණවල E බෙදීමේ අනුපාතය 8ෙන් ගුණ කරන්න ඕන. එතකොට ඔක්සිජන්ගේ ස්කන්ධය හයිඩ්‍රජන්ගේ ස්කන්ධය වගේ 8 ගුණයක් කිව්වනේ. ඒ 8ට මේ 8 කැපිලා ගිහිල්ලා මේ දෙන්න සමාන වෙනවා. ඒ නිසා තමයි මේ කියන්නේ මේක පූර්ණ සංඛ්‍යාවකින් ගුණ වෙන්න ඕන. ඒ පූර්ණ සංඛ්‍යාව දාන මූලද්‍රව්‍ය අනුව වෙනස් වෙනවා. මෙතන තියෙන්නේ සෝඩියම් නම් සෝඩියම්ගේ E බෙදීමේ අනුපාතය හයිඩ්‍රජන්ගේ E බෙදීමේ අනුපාතයට සමාන කරන්න නම් 11න් ගුණ වෙන්න ඕන. අන්න ඒ වගේ.
මෙතන තියෙන්නේ නයිට්‍රජන් නම් නයිට්‍රජන්ගේ ඊබැදීමේ අනුපාතය හයිඩ්‍රජන්ගේ ඊබැදීමේ අනුපාතයට සමාන වෙන්නේ 7න් ගුණ කරනවා. ඒකට හේතුව වෙන්නේ ඒගොල්ලන්ගේ ස්කන්ධ අතර සම්බන්ධය යම්කිසි පූර්ණ සංඛ්‍යාවකින් සම්බන්ධ වෙන්නේ. ඒගොල්ලන්ගේ ස්කන්ධය යම්කිසි පූර්ණ සංඛ්‍යාවකින් සම්බන්ධ වෙනවාද ඒ ප්‍රමාණයෙන්ම තමයි ඒගොල්ලන්ගේ ඊ බෙදීමේ අනුපාතත් සම්බන්ධ කරන්නේ. ඒක නිසා තමයි මේ කියලා දෙන්නේ විසර්ජක නලය තුල හයිඩ්‍රජන් වායුව ඇති විට ලැබෙන ධන කිරණවල ඊ බෙදීමේ අනුපාතය ධන කිරණවල ඊ බෙදීමේ අනුපාතය විසර්ජක නලය තුල අනෙක් වායු ඇති විට ලැබෙන ධන කිරණවල ඊ බෙදීමේ අනුපාතයන්හි පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් වෙනවා. සමාන වෙන්නේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් තියෙනවා. මේ සම්බන්ධතාව දිහා බලපු රදපට් කියනවා හයිඩ්‍රජන්ගෙන් ලැබෙන ධන කිරණය. ඒ කියන්නේ හයිඩ්‍රජන්ගෙන් ලැබෙන ධන කිරණය කියන්නේ H+. හයිඩ්‍රජන්ගෙන් ලැබෙන ධන කිරණය එයා ප්‍රෝටෝනය කියලා නම් කරනවා. හයිඩ්‍රජන්ගෙන් ලැබෙන ධන කිරණය රදෆර්ඩ් විසින් ප්‍රෝටෝනය කියලා නම් කරලා තියෙනවා. එයා නිකන් කියලා තියෙනවා ඒක ප්‍රෝටෝනය කියලා. එයා කියනවා ඒ ප්‍රෝටෝනය හරි මේ හයිඩ්‍රජන්ගෙන් ලැබෙන ධන කිරණය කියන එක ප්‍රෝටෝනය අනෙක් මූලද්‍රව්‍ය ඇතුළේ තියෙනවා කියලා. ඒ කියන්නේ එයා ඒ වෙනකොට හිතලා තියෙන්නේ මේ H+ කියන කෙනා හැමෝගෙම ඇතුලේ තියෙන කෙනෙක් කියලා. හරි? ඒකයි එහෙම එයා කියලා තියෙන්නේ. මේක නිකන් කට වචනෙට කිව්ව කාරණාවක්. ඒ කියන්නේ එයා නිරීක්ෂණ දිහා බලලා ඒ නිරීක්ෂණ වලින් කිව්ව දෙයක්. ඒක පරීක්ෂණ වලින් ඔප්පු කරපු එකක් නෙමෙයි H+ කියන්නේ ප්‍රෝටෝනේ කියලා. ඒක පස්සේ කතා කරපු එකක්. ඒ කියන්නේ එයා පස්සේ හොයා ගන්නවා දැන් මේ නිකන් කල්පිතයක් කියන්නේ හිතලා කියනවා හයිපොතීසිස් එකක් කියලා අපි කියන්නේ. එතකොට මෙයා කියනවා හයිඩ්‍රජන්ගෙන් ලැබෙන ධන කිරණය ප්‍රෝටෝනය කියලා නම් කරනවලු. ඔය ප්‍රෝටෝනය දැන් මෙතන තියෙන සම්බන්ධිනුත් ඒක ඔප්පු වෙනවා. ඔක්සිජන්ගේ ස්කන්ධය හයිඩ්‍රජන්ගේ ස්කන්ධය වගේ 8 ගුණයක් නම් රදබර්ඩ් කියන විදිහට H+ කියන්නේ ප්‍රෝටෝනනේ. එතකොට එයා කියන විදිහට ඔක්සිජන්ගේ ඇතුලේ ප්‍රෝටෝන 8ක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් ඔක්සිජන්ගේ ස්කන්ධය ප්‍රෝටෝන 8ක ස්කන්ධයට සමාන වෙන්න ඕනේ. ඕක තමයි ඔන්න ඔය රදබර්ඩ් කියන්නේ. හරි? දැන් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න පැහැදිලිද කියලා. මේ වෙනකොට අපි හොයාගෙන තියෙනවා අපේ කාරණාවල පැහැදිලි කරලා තියෙනවා පරමාණුව ඇතුලේ හරිද? පරමාණුව ඇතුලේ උපපරමාණුක අංශුවක් තියෙනවා ඉලෙක්ට්‍රෝන කියලා. ඉලෙක්ට්‍රෝන කියලා උපපරමාණුක අංශුවක් තියෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝන කියන උපපරමාණුක අංශුවට අමතරව පරමාණුව ඇතුලේ තව ධන කොටසක් තියෙනවා. ඒ ධන කොටස ප්‍රෝටෝනය කියලා නම් කරලා තියෙනවා. එතකොට රදෆර්ඩ් කියන විදිහට ප්‍රෝටෝන ප්‍රමාණය එක මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට වෙනස්. ඒකයි ඒගොල්ලන්ගේ ස්කන්ධ වෙනස් වෙන්නේ. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් ඒගොල්ලන්ගේ ධන කොටසේ ඒගොල්ලන්ගේ ධන කිරණවල ස්කන්ධ වෙනස් වෙන්නේ ප්‍රෝටෝන ගාන වෙනස් වෙන නිසා. හරි? එතකොට ඔන්න ඕක තමයි කතන්දරේ. එතනින් අපේ මේ ධන කිරණ සොයා ගැනීම සහ ප්‍රෝටෝනයේ තහවුරු කිරීම කියන මාතෘකාව අවසන් වෙනවා. ලබන සතියේ අපි පටන් ගන්නවා පරමාණුක ආකෘති. ඒතර පරමාණුක ආකෘති වල ආකෘති වර්ග කීපයක් තියෙනවා. ඒ ආකෘති ටිකත් එක්කම ඊට පස්සේ ඒවට සම්බන්ධ තව කොටස් අපි ඉගෙන ගන්නවා. වර්ණාවලි ඉගෙන ගන්නවා. ඊට පස්සේ ක්වොන්ටම් රසායන විද්‍යාව ඉගෙන ගන්නවා. ඉතින් ওই විදිහට අපි කොටසින් කොටස දියුණු කරගෙන යන් මේ අඩුපාඩු තියෙන ඒවා හදාගන්න. හරිද? හරි. එහෙනම් අපි ලබන සතියේ සුපුරුදු වෙලාවට හම්බෙමු. ඊළඟ දවසේ අපි කරන්නේ පරමාණුක ආකෘති සම්බන්ධව.